නැවතත් ඔයගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි මේ වීඩියෝ එකෙන් බලන්න යනවා කණ්ඩායමක සැකසුම් කොටසින් කොහොමද අපේ කණ්ඩායමේ තියෙන ව්‍යවස්ථාව හෝ කණ්ඩායමේ රැස්වීම් පවත්වන කාලසටහන හෝ සමාජිකයන්ගේ තොරතුරු හෝ සමාජිකයන් පත්කර නිලධාරීන්ව කොහොමද අපි වෙනස් කරන්න කියලා. ඉතින් අපි මේකට ආදර්ශ කණ්ඩායම අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම සැකසුම් එකට ගිහිල්ලා අපි උදාහරණයක් වශයෙන් තෝරාපත් කරගත් නිලධාරීන් කොටසට අපි යමු. මෙතන මම දැනට తాවකාලිකව අපි මෙම්බර් කෙනෙක්ව සමාජිකයෙක්ව අපි අයින් කරලා දාමු. උදාහරණයක් වශයෙන් අපි භාණ්ඩාගාරිකව අයින් කරනවා. ඔව්. හරි. මෙතන අහනවා ඒකට තනතුරකට පත් කරන්න කාව හරි කියලා අපි දැනට නැහැ කියන එක දෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් දැනට පත් වෙලා ඉන්න සමාජිකයන්ගේ තනතුරු වෙනස් කරන්නත් නිලධාරීන් වෙලා ඉන්න සමාජිකයන්ගේ තනතුරු වෙනස් කරන්නත් අපිට යෙදුම අවස්ථාව සලසා දෙනවා. ඉතින් අපි මේ විදිහට ගිහිල්ලා අපිට වෙනස් කරන්න පුළුවන්. අපි දැනට මෙතන බොක්ස් කීප කියලා දාමු. ඒ කියන්නේ භාණ්ඩාගාරික කියලා තමයි අපි මෙතන දාලා අපි නිලධාරියා සුරකින්න කියන එක දෙනවා. ඊට පස්සේ අපිට ඒක ඕක කියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ වෙනස් කරපු දේ මෙතන ඔයාලට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට කැමති පරිදි මේ Dream Save කණ්ඩායමක ඔයාලට නිලධාරීන් පත් කරන්නත් ඉන්න නිලධාරීන්ගේ කොටස් වෙනස් කරන්නත් ඔයාලට අවස්ථාව දෙනවා. අපි දැන් ඊළඟ කියන එකට යමු. එතකොට නැවතත් ඔව් කාවද පත් කරන්න කියලා අහනවා. එතකොට මම දැනට මේ තියෙන තනතුරම වෙනස් කරන්නම්. ඊට පස්සේ අවසන් කියලා දානවා. ඒ නිලධාරියෙක් අයින් කරපු නිසා සහ චක්‍රයේ මැදකදී වෙනස් කරපු නිසා. ඒ වගේම තමයි අපිට Dream Save group එකක ඔයාලට සමාජිකයන්ගේ පැතිකඩ වෙනස් කිරීම සහ ඒ සමාජිකයන්ගේ තොරතුරු බැලීමටත් අපිට අවස්ථාව දෙනවා. ඉතින් අපි දැනට එක්කෙනෙක්ගේ උදාහරණයක් වශයෙන් අපි මෙහෙම ගියොත් මෙතන හරි කියලා දෙන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන සම්පූර්ණ සමාජිකයන්ගේ තොරතුරු බලන්න සහ ඔයාලට අවශ්‍ය නම් මෙතන වෙනස් කරන්න. උදාහරණයක් වශයෙන් ඕගොල්ලන්ට මොබයිල් නම්බර් එක වෙනස් කරන්න අවශ්‍යයි නම් සමාජිකයාගේ අපිට මෙතන අලුත් මොබයිල් නම්බර් එකක් ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා අපිට ඊළඟ කියන කොටසට දුන්නාන් පස්සේ එයාගේ තවත් තොරතුරු සහ අනිකුත් දේවල් දාන්න පුළුවන් නම් අපිට වෙනස් කරන්න පුළුවන්. එයා එකඟයි කියලා දාලා තියෙන. එහෙනම් සම්පූර්ණයි කියලා දාපු ගමන් ඔයාලට සහ මෙතන අවසන් කියන එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. අවසන් දීපු ගමන් එයාගේ තොරතුරු වෙනස් වෙනවා. ඒ වගේම ඒ සමාජිකයාට පණිවිඩ යනවා නම් අපිට එතන මැසේජ් තොරතුරුත් බලා ගන්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද Dream Save ගිණුමක තවත් තොරතුරු වෙනස් කරන්න කියලා. ස්තුතියි.